මේ දවස්වල රහටම යන නැගලම යන මාතෘකාව තමයි බටලන්ද. නිකන් බටකැලේට ගිනි තිබ්බා වගේ මේක බොහෝම පැතිරෙමින් යනවා. මේ ගැන කොච්චර කතා කළත් මදි. ඒ වුණත් මේ කොච්චර කතා කෙරුවත් මේ කොමිෂන් වාර්තාවෙන් පළක් නැහැ. රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න බෑ කියලා කට්ටියක් කියනවා. ඒ වගේම තව කට්ටියක් කියනවා පුළුවන් කියලා. ඒ වගේම කොමිසමේ නිර්දේශ ඇතත් නැතත් පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කරලා ප්‍රදායිතිය නැති කරන්න පුළුවන්, එහෙම නැත්නම් දඬුවම් දෙන්න පුළුවන් කියලා තවත් කට්ටියක් කියනවා. හැබැයි මේ සියලුම අදහස් වලට වඩා කැපිපෙන දේ තමයි ආන්ද්‍ර දිසානායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහට අතවත් තියන්නේ නැහැ කියන එක. මෙන්න මේ ගැන කතා කළ යුතු වෙනවා. මේ දඬුවම් දෙන්නේ නැහැයි කියන මෙන්න මේ අදහස, මෙන්න මේ සැකය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා. හේතු යුක්ති සහිතව ඒ ගැන කතා කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් රාජපක්ෂලාට දඬුවම් දෙන්න තියෙන හදිස්සිය, ඒ උනන්දුව කොච්චරක්ද කියලා අපි දන්නවා. ඒත් රනිල් වික්‍රමසිංහ ගැන කිසිම කතාවක් නැහැ. අපි නම් අහලා නැහැ. රනිල් වික්‍රමසිංහලට ඔය යම් දේවල් ඔය වරින් වර කිව්වට එයාට දඬුවම් දෙන බවක්, එයාට නඩු දාන බවක් ඔය ආන්ද්‍ර දිසානායකලා කොහෙවත් කියනවා අපිට නම් ඇහිලා නැහැ. මේ නිසා මට හිතුණා වඩා වැරදි කරලා තියෙන්නේ මහින්දද. ඒ කියන්නේ නැතිනම් රාජපක්ෂලාද, එහෙමත් නැත්නම් රනිල්ද. ඒ කියන්නේ 77 ඉඳලා රට කරපු රනිල් ඇතුළු නඩේද කියලා කතා කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂලා ගැන දඬුවම් දෙන්න කතා කරනවා, නඩු දාලා තියෙනවා යම් දේවල් වලට. නමුත් රනිල් පමණක් නෙමෙයි, ඔය කියන නඩයක් හිටියනේ 77 ඉඳලා. මේ අයට දඬුවම් දීමක් ගැන මේ අපි බලාපොරොත්තු වෙච්ච මේ මාලිමා රජයෙන් එහෙම කතා වෙනවවත් අපිට ඇහිලා නැහැ. රාජපක්ෂ ගැන නම් ඕන තරම් අපිට කතා ඇහෙනවා. ලොකුවට කතා කරන්නේ රාජපක්ෂලා ගැන. ඒ වුණාට රාජපක්ෂලා බලය ගත්තේ 2005 දී. දැන් 2004 වගේ මහින්ද රාජපක්ෂ අගමැති වෙලා හිටියා. නමුත් ඔහු ජනාධිපති වුණේ 2005. එතෙක් ඉඳලා 2014 අග වෙනකන් ඔහු ජනාධිපති ධූරයේ හිටියා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහලා ප්‍රමුඛ යාපාලනයක් න්යාවේ. ඊට පස්සේ ආපහු 2019 ආයි මහින්ද අගමැති වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. එතකොට දැන් රනිල් ප්‍රමුඛ නඩය 1997 ඉඳලා 1977 ඉඳලා එක දිගට අවුරුදු 17ක් හිටියා. ඔය කාලය තුල රනිල් වික්‍රමසිංහ ඇමතිකම් අගමැතිකම් දැරුවා. අවුරුදු 17ක් එක දිගට කළා. ඒ කාලය තුල රටට රටට සිද්ධ වෙච්ච විනාශය, අපරාධ බොහොමයි. ඒ අතර එකක් විතරයි ඔය බටලන්ද. හැබැයි දැන් මහින්ද රාජපක්ෂලා දැන් අපි 2005 ඉඳලා 2010 වෙනකම් කරපු අවුරුදු 5 තුලම ඔන්න රාජපක්ෂලට විරුද්ධව අවියාවුද අතට ගත්තා. අවියාවුද කියන්නේ ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා ජනතා විමුක්ති පෙරමුණ. ඔය අනුර කුමාර දිසානායකලා. ඒ වෙලාවේ 2010 ජනාධිපතිවරණයටත් ඒගොල්ලෝ පොදු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් කළේ සරත් පොන්සේක මහත්තයාව. ඊට පස්සේ ඒ තරඟය 2010 දී මහින්ද රාජපක්ෂ දිනුවා. නමුත් ඒ රාජපක්ෂ විරෝධයේ දිගටම ඇවිල්ලා 2015 වෙනකොටත් පොදු අපේක්ෂකයෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒ කට්ටිය දැම්මේ පොදුවේ. හැබැයි ඔය කිසිම තැනක රනිල් ගැන කතා කරන්නේ නැහැ. රනිල් කරපු වැරදි. ඔය දේශපාලන වේදිකාවල කතා කළාට ඒගොල්ලන්ට දැන් යහපාලන කාලේ කොහොමද ඒගොල්ලෝ දඬුවම් දෙන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක්නේ. රනිල්ට දඬුවම් දෙද්දි රනිල්ගේ ආණ්ඩුවක නැහනේ. ඒ කාලය තුලත් උනේ අර 2010 ඉඳලම වගේ රාජපක්ෂලට විරුද්ධව නඩු දාන එක, CID කැඳවන එක, දඬුවම් දෙන්න කටයුතු කරන එක විතරයි කළේ. හැබැයි කිසිම තැනක ඊට පස්සේ කොහොමත් ඉතින් රාජපක්ෂලා රනිල්ට විරුද්ධව යන්නේ නැහැ. රනිල් රාජපක්ෂ විරුද්ධව යන්නේත් නැහැ. ඒ ඩීල් එක කොහොමද කියන එක කවුරුත් දන්නවා.
ඒ නිසා මේ ඩීල් නැති අනුර දිසානායකලාගෙන් තමයි බලාපොරොත්තු වුණේ මේ දෙගොල්ලංගම කරපු වැරදි වලට දඬුවම් දෙයි කියලා. හැබැයි අනුර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට ඒ ගැන දැන් මතකයක්වත් නැහැ වගේ. ඒ 77 ඉඳලා කරපුවා ගැන කිසිම මතකයක් නැහැ වගේ. මේ ඊයේ පෙරේදා බටලන් දාපු නිසා පොඩ්ඩක් බටලන්දගෙන දැන් පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. රටේ සියලු විනාශයන් ආරම්භ වුණේ ඒ 1977 ඉඳලා ආපු අවුරුදු 17කට බව මේ කාටවත් මතක නැහැ. මේ සියලු විනාශ පටන් ගත්තේ එතෙන්. ඒක තමයි දිගටම ඊට පස්සේ 94 ඉඳලා ඒකම කන්ටිනියු වෙනවා. ඒකම දිගටම පවත්වාගෙන යනවා. ඒ දූෂිත ක්‍රමයම. ඒ අපරාධ රැල්ලම. ඒ ආර්ථික විනාශයම දිගටම සිද්ධ වෙනවා. දැන් රාජපක්ෂලා 2004 දී සුනාමි ආධාර ඉඳන් මාලිමාව බලය ගන්නා තුරුම ඊයේ පෙරේද බලය ගන්නා තුරුම ඒගොල්ලෝ දිගටම විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඒගොල්ලන්ගේ ගසා කෑම් දිගටම සිද්ධ වුණා. වරකම් කෙරුවා. මිනිස් ඝාතන සිද්ධ වුණා. සුදු වෑන් ගැන කතා කළා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. ඔවුන්ට පාර දීම් ගැන කතා කළා. හැබැයි මේවා ගැන කතා කරනකොට රනිල්ලාගේ හොරකම් හා අපරාධ කවුරු හරි මේ රාජපක්ෂලා කරපු දේවලුත් එක්ක සංසන්දනය කළාද? රාජපක්ෂලාගේ අපේ සුනාමි ඒ හොරකම් කිරීමක් ගැන සඳහන් වෙනවා. එතෙක් ඉඳලා මාලිමාව මේ ගිය අවුරුද්දේ බලය ගන්නතුරු ඒ රාජපක්ෂලා ඉතින් සිද්ධ වෙච්ච වැරදි අපරාධ හොරකම් ගසාකම් සියල්ල අර 77 ඉඳලා රනිල් ජේ.ආර්. ප්‍රේමදාසලා මේ නඩය අවුරුදු 17ක් තිස්සේ සහ ඊට පස්සේ රනිල් 2015 යහපාලන කාලය තුල සිද්ධ කරපු ඒ අපරාධ වැරදිත් එක්ක සංසන්දනය කළාම කාගේ ගොඩද වැඩි? මං නම් හිතන්නේ රනිල්ලගේ ඒ කියන්නේ ප්‍රේමදාස ජේ.ආර්.ලගේ රනිල්ලගේ ඒ කරපු වැරදි ගොන්න වැඩි. ඒ නිසා වඩාත්ම බිහිසුණු ඒ 77 ඉඳලා ආපු ඒ රනිල්ලගේ යුගය ඒ වගේම 2015 ඉඳලා තිබිච්ච යහපාලන යුගය අර රාජපක්ෂලාගේකට වඩා දරුණුයි කියලායි මං හිතන්නේ. බිහිසුණුයි කියලායි මම හිතන්නේ. ඒ නිසා රාජපක්ෂ යුගයට සාපේක්ෂව රාජපක්ෂ වරුන්ට දඬුවම් දෙනවා නම් ඊට වඩා කීප ගුණයකින් රනිල්ලාගේ යුගයේ අපරාධ ගැන කටයුතු කළ යුතු වෙනවා. දෙගොල්ලන්ටම කරන්න වෙනවා. හැබැයි එහෙම ලකුණක්වත් නැති එක තමයි දැන් මේ රටේ ජනතාව කතා වෙන්නේ. රාජපක්ෂ ගැන නම් පුළුවන් තරම් හැමතිස්සෙම ඒගොල්ලන්ගේ වැරදි කී ඒගොල්ලන් කරපු හොරකම් ගැන ලැයිස්තු කී ඉන්නවා. නමුත් අර 77 ඉඳලා තිබිච්ච තවමත් ජීවිතුන් අතර ඉන්න තවමත් වැරදි කරන මේ රනිල්ලා ගැන කිසිම කතාවක් නැහැ. ඒ නිසා රාජපක්ෂලාට යම් යම් දේවල් සිද්ධ වුණත් යම් ප්‍රමාණයකින් ඔය දඬුවමක් මොකක් හෝ සුළු දෙයක් හෝ ලැබුණත් මම නම් හිතන්නේ නෑ රනිල්ලට හීරීමක්වත් අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවෙන් සිද්ධ වෙයි කියලා. හැබැයි එහෙම සිද්ධ නොවෙනවා නම් රනිල්ලගේ රාජපක්ෂලාගේ අනුර දිසානායකලාගේ කිසිම වෙනසක් නැහැ. සේරම එකවල්ලේ පොල් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මම ෂෙල්ටන් මහසූරිය.